everyone, welcome back to my YouTube channel. මම නෙත්ම. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ අපි කොහොමද ගෙදරදීම ලේසියෙන්ම ක්ලීන් අප් එකක් කරගන්නේ කියලා. සැලෝන් වලට සල්ලි වියදම් කරන්නේ නැතුව අපිට ගෙදරදීම ලේසියෙන්ම මේ විදිහට ක්ලීන් අප් එකක් කරගන්න පුළුවන්. ඉතින් ක්ලීන් අප් එකේදී මුලින්ම අපේ මුහුණ අපි හොඳට පිරිසිදු කරගන්න ඕනි. මම ඒකට මේ Nature Secret එකේ ක්ලෙන්සිං මිල්ක් එක පාවිච්චි කරනවා. මට තියෙන ඔයිලි ස්කින් එකක් නිසා මං පාවිච්චි කරන්නේ කියුකාම්බර් ක්ලෙන්සර් එක. මේකට ඔයාලගේ සමට සුදුසු ඔයාලා පාවිච්චි කරන ඕනම ක්ලෙන්සර් එකක් ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ක්ලීන් අප් එකකදී වෙන්නේ අපේ මුහුණ හොඳට පිරිසිදු වෙන එකනේ. ඉතින් ඒක නිසා අපි මුලින්ම මේ විදිහට ක්ලෙන්සර් එකක් පාවිච්චි කරලා අපේ මුහුණේ කුණු දූවිලි යනකම් හොඳට විනාඩියක් දෙකක් විතර අපේ මුහුණ මේ විදිහට ක්ලෙන්සර් කරගන්න ඕනි. ඒ වගේම ක්ලීන් අප් එක කරන්න පටන් ගන්න කලින් අපේ අත් දෙක හොඳට පිරිසිදු කරගන්නත් අමතක කරන්න එපා. ඊළඟට මම කරන්නේ මෙන්න මේ විදිහට කොටන් පෑඩ් එකක් අරගෙන මගේ මුහුණෙන් ක්ලෙන්සර් ටික හොඳට අයින් කර ගන්නවා. මේ කරාට පස්සේ ඉතින් අපිට බලා ගන්න පුළුවන් අපේ මුහුණේ කොච්චර කුණු දූවිලි තියෙනවද කියලා. ක්ලීන් අප් එකේ ඊළඟ ස්ටෙප් එක තමයි මුහුණ ස්ක්‍රබ් කරන එක. ඒකට මම පාවිච්චි කරනවා කොෆි ස්ක්‍රබ් එක. මම මේ කොෆි ස්ක්‍රබ් එක හදාගෙන තියෙන්නේ කොෆි වලට මී පැණි මික්ස් කරලා. ඉතින් අපේ මුහුණ ස්ක්‍රබ් කරද්දී වැඩි තද කරන්න යන්න එපා. හෙමින් ඇඟිලි වලින් ස්ක්‍රබ් කරගන්න. ඒ වගේම මුහුණේ කුරුලෑ තියෙනවා නම් ඒ තැන් ස්ක්‍රබ් කරන්න යන්න එපා. අපේ ඇඟිලි තුඩු පාවිච්චි කරලා කවාකාර අතට අපේ මුහුණ ස්ක්‍රබ් කරගන්න ඕනි. ස්ක්‍රබ් එකෙන් පස්සේ මම මගේ මුහුණ සෝදගෙන ආවා. ක්ලීන් අප් එකේ ඊළඟ ස්ටෙප් එක තමයි මුහුණ ස්ටීම් කරන එක. මම ඒකට මෙන්න මේක පාවිච්චි කරනවා. මේ වගේ ටූල් එකක් ඔයාලා ළඟ නැත්නම් ඔයාලට පුළුවන් බෝල් එකකට උණු වතුර දාලා ඒ විදිහට අපේ මුහුණ ස්ටීම් කරගන්න. විනාඩි 5ක් විතර මුහුණ ස්ටීම් කරගන්න. මේ විදිහට මුහුණ ස්ටීම් කරගත්තාම අපිට පුළුවන් අපේ මුහුණේ black heads white heads තියෙනවා නම් ඒවා ඉතාම ලේසියෙන් ඉවත් කරගන්න. ඊට පස්සේ මම මේ ටූල් එක පාවිච්චි කරලා මගේ මූණේ තියෙන black heads white heads අයින් කරගන්නවා. මේ ටූල් එක ගොඩක්ම අඩු ගානකට අපිට ඕනම කොස්මෙටික් ෂොප් එකකින් පර්චේස් කරන්න පුළුවන්. මේ විදිහට black heads white heads අයින් කරද්දී ටූල් එක ගොඩක් තද කරන්න එපා මූණට. මොකද මූණ තුවාල වෙන්න පුළුවන් මේ ටූල් එකට. ඊළඟ ස්ටෙප් එක තමයි මූණට පැක් එකක් යූස් කරන එක. මම මේ අද යූස් කරන්නේ මුල්තානි මිට්ටි ෆේස් පැක් එක. ඉතින් මට තියෙන ඔයිලි ස්කින් එකක්නේ. ඒක නිසා මුල්තානි මිට්ටි ෆේස් පැක් එක මගේ හමට ගොඩක් ඉෆෙක්ටිව්. මොකද මුල්තානි මිට්ටි ෆේස් පැක් එකෙන් පුළුවන් අපේ ඔයිල් කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම මගේ ස්කින් එකේ ඉක්මනටම කුරුලෑ එනවා. ඉතින් මේ ෆේස් පැක් එකෙන් ඒකත් කන්ට්‍රෝල් වෙනවා. මේ පැක් එක ඇප්ලයි කරගෙන මං විනාඩි 15ක් 20ක් වගේ ඉන්නවා. ඒ වගේ මතක තියාගන්න ඒ කාලේ ඇතුළතදී කතා කරන්න hina වෙන්න යන්න එපා. මොකද හැම ඇදෙන්න පුළුවන් මේ පැක් එක ඇප්ලයි කරලා තියෙන නිසා. දැන් හරිය පැක් එක හොඳට වේලිලා තියෙන්නේ. මං මුහුණ සෝදගෙන ආවා. ඊට පස්සේ මං මේ වගේ ටිෂු එකක් පාවිච්චි කරලා මූණේ තියෙන වතුර ටික හොඳට පිහ ගන්නවා. මේ වෙලාවේදී මූණ පිහ දාන්න ටිෂු එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මොකද මේ වෙලාවේදී අපේ මූණේ තියෙන පෝසස් ඕපන් වෙලා තියෙන නිසා ඒවට කුණු දූවිලි යන්න පුළුවන්. ඊට පස්සේ අපේ මුහුණේ කුරුලෑ තත්ත්වය නැති වෙන්න පුළුවන්. ඊළඟ ස්ටෙප් එක තමයි ටෝන එකක් පාවිච්චි කරන එක. ටෝන එකක් පාවිච්චි කරන එකෙන් අපේ ඕපන් වෙලා තියෙන පෝසස් ක්ලෝස් කරනවා. ඒ වගේම අපේ ස්කින් එකේ pH බැලන්ස් කරන්නත් ටෝන එකක් උදව් වෙනවා. ක්ලීන් අප් එකේ අන්තිම ස්ටෙප් එක තමයි අපේ මූණට මොයිස්චරයිස් එකක් යූස් කරන එක. මම යූස් කරන්නේ ජෙල් බේස් මොයිස්චරයිස් එකක්. මොකද මට තියෙන්නේ ඔයිලි ස්කින් එකක් නිසා. ඉතින් ඔයාලා මේ ක්ලීන් අප් එක කරන්නේ දවල් කාලේ නම් නැත්නම් ඔයාලා ක්ලීන් අප් එක කරලා ඔයාලට අවුවේ යන්න සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම මොයිස්චරයිස් එකෙන් පස්සේ සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්න. හැබැයි මම අද හවස කරපු නිසා මම සන්ස්ක්‍රීන් එකක් යූස් කරේ නැහැ. ඉතින් මම මේ විදිහට තමයි ගෙදරදීම ලේසියෙම ක්ලීන් අප් එකක් කරගන්නේ. මම මේක සති දෙකකට වතාවක් වගේ කරන්න බලනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මං ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්.